මෙච්චර කාලෙ ඩිබාවල හිටියට රත්තරන් පාට බිල්ඩින් එකක් නැහැ නේද මේ බලා ගන්න. ඇත්තටම මේ බිල්ඩින් රත්තරන් පාට නෙමෙයි ගහලා තියෙන්නේ. එක එක පාට කොළ පාට, දුමුර පාට, රතු පාට ඒ වගේ පාටවල තියෙන්නේ. ඒ වුණාට මේකේ මෙහෙම වෙන්නේ මොකද දන්නවද? ඒ කියන්නේ හවස 5-6 ඉර බැහැලා යනකොට ඉර එළියේ තමයි එක එක බිල්ඩින් වලට වදින්නේ. හරිද? ඉතින් ඒ බිල්ඩින් වල තියෙන කණ්ණාඩි, ඒ කියන්නේ ග්ලාස් දාලා තියෙන මේ පාට තියෙනවද? ඒ පාට එක එක බිල්ඩින් වලට වදිනවා. ඒ එළියේ තමයි එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් හවස 5 ඉඳලා 6ට මේ පාරේ ඇවිදින මේ ෂේක් සයිඩ් රෝඩ් එකේ යනවා නම් කවුරු හරි. හරි. ඔයාලා බලා ගන්න මේ පළාතම, ඒ කියන්නේ පළාතේ තියෙන බිල්ඩින් හැම එකක්ම ඔයාලට ගෝල් කලර් ඒ ලුක් එක තමයි පේන්නේ ඔයාලට. හරි. ඒක මාර දැන් නම් පොඩක් බැහැලා ගිහලා තියෙන්නේ. ඒ කියන්නේ ඉර හවස 5:45 විතර වෙනවා. එතකොට දැන් බැහැලා ගිහලා තියෙන්නේ. ඉතින් ඒක දැන් හොඳටම පේන්නේ නැහැ. මම මෙතනට එනකොට ඒක තිබ්බා. මට ඒ වෙලාවේ ගන්න බැරි වුණා. මම ඒත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන හින්දා මේ වීඩියෝ එක දැම්මේ. අනිත් එක ඉතින් මම හිතන්නේ මේ වගේ ෂේක් සයිඩ් රෝඩ් එක වගේ නේ. මේ බිල්ඩින් එකත් එක්ක මේ view එකත් එක්ක ලංකාවේ කොළඹ තිබ්බනම් කොහොමදනේ. මාරම වටිනවා. ඉතින් ප්‍රාර්ථනා කරනවා අපේ ලංකාවටත් මේ වගේ ලස්සන බිල්ඩින් ටිකක් නේ. කවුද කැමති නැත්තේ මේ වගේ පාරක හවසට උලන් මැදි යන්න කවුද කැමති නැත්තේ? මේ වගේ වාහන තොගයක් බලාගෙන නේද? ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ලංකාවත් මේ වගේ අර ඈත යන මෙට්‍රෝ ස්ටේෂන් එක. මේ මෙට්‍රෝ ට්‍රේන් එක යනවා අර පැත්ත. ඉතින් අපිට හරි ආසයි ඒ වගේ අපි දන්නේ නැහැ අපි කොච්චර කාලයක් ඉඳීද කියලා. ඉතින් ලංකාවට ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ වගේ කාලයක් එන්න ඕනේ, උදා වෙන්න ඕනේ කියලා. නේ? හැමෝම